සොඳුරු දවසක මුණ ගැසි හිනෙහි හිතගෙන ගියා. මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. පානදුරේ කොරියන් රෙස්ටෝරන්ට් එක කිව්වම කට්ටිය දන්නවා. හැබැයි මේ රෙස්ටෝරන්ට් එකේ නම සෝඋල්. මම හරියටම දන්නේ නෑ ප්‍රනවුන්ස් කරන විදිහ. සමහරු ඒක ෂෝල් කියලා කියනවා, සෝල් කියලා කියනවා. සෝඋල් කියලා තමයි මං හිතන්නේ හරිම ප්‍රනවුන්සියේෂන් එක. අපි ගත්ත රාමයන් එකක්. ඒක නම් මාරම රසයි. හොඳ පෝෂන් එකක්. අපි දෙන්නම බෙදාගෙන කෑවා. ඒක රුපියල් 1500ක් වුණා. එග් එකකුත් තියෙනවා, වෙජිටබල්ස් තියෙනවා. ඉතින් රාමයන් එක රසයි. හැබැයි ස්පයිසි කිව්වට ලොකුවට ස්පයිසි නැහැ. ඒ වුණාට ඒක රසයි. ඉතින් ඒ නිසා මට ඒකටත් ලකුණු දෙන්න පුළුවන් 10න් 8ක්ම. මට ආසාවක් තිබ්බා චීස් තෙක් බොක්කි එකක් කන්න. මම කාලම නෑ ඒක. හැබැයි ගයිස් මං හිතපු තරම් ඒක රස නැහැ. චීස් එක මොසරෙල්ලා චීස් දාලා තින්නේ උඩට. ඉතින් ඒක පොඩ්ඩක් මෙල්ට් වුණාම එහෙම අපිට චීස් රහ ලොකුවට මට දැනුනේ නැහැ. ලාවට වගේ තමයි චීස් රහ දැනෙන්නේ. මොසරෙල්ලා වල කොහොමත් ලොකු චීස් රහක් නැහැනේ. හැබැයි තෙක් බොක්කි ගොඩක් තිබුණා. ඒ ඩිෂ් එකේ අපි දෙන්නට වැඩි තරම් හොඳයි. කාලා බලන්න හොඳයි. රසයි. හැබැයි මං හිතපු තරම් රස නැහැ. මට ඒකටත් දෙන්න පුළුවන් ලකුණු 10න් 7ක් විතර මට දෙන්න පුළුවන් තෙක් බොක්කි එකට. ඒක අර ටොමැටෝ රසක් තියෙන පේස්ට් එක නම් ඒක ඩිෆරන්ට් වෙන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකෙන් රෙස්ටෝරන්ට් එකට. මම දන්නේ නැහැ එහෙම කොරියන් ෆුඩ්ස් වල කියන්නේ ඔතෙන්ටික් රස කොයි වගේද කියලා. මම එහෙම දන්නේ නැහැ ඇත්තටම. මම ඔයගලන්ට මෙනු එකත් වීඩියෝ කරගත්තා. ඔයගලන්ට බලලම යනවා නම් යන්න පුළුවන් හින්දා. බෙවරේජස් ගැන කතා කරනවා නම් ගයිස් එහෙම ලොකු රේන්ජ් එකක් නම් නැහැ. කොරියන් ඔතෙන්ටික් බෙවරේජස් වලට තිබුණේ මොකක් හරි සෝයාබීන් ඩ්‍රින්ක් එකක්. කොරියන් අයිස් කොෆි තිබුණා. තව කොෆි තිබුණා ඇමරිකානෝ. හැබැයි අපි කාපු කෑමත් එක්ක මට ඒ කිසි එකක් සෙට් වුණේ නැහැ. ඉතින් ඒ නිසා කෝක් දෙකක් තමයි අපි ගත්තේ. ලොකුවට අපි ස්පෙන්ඩ් කරන්න ගියේ නැහැ ගයිස්. මොකද අපි ඊළඟට කොලම්බෝ වල කොරියන් ෆුඩ්ස් try out කරන්න අපි යන්න ඉන්නේ. ඉතින් මෙතන අයිඩියා එකක් ගන්න තමයි අපිට ඕන වුණේ. ටෝටල් බිල් එක 4100යි උනේ ගයිස්. ඉතින් කපල් එකකට වගේ ගිහිල්ලා පොඩි මිනි ඩේට් එකක් යන්න මට හිතෙනවා අයිඩියල්ම තැනක් කියලා. මොකද එතන හරිම කාම් ප්ලේස් එකක්. එතන වැඩ කරන අය හරිම ඩීසන්. කපල් එකක් ආවත් එහෙම කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව හරිම ප්ලෙසන්ට් විදිහට කතා කරලා අපිට සර්විස් එක දෙනවා. ඒ වගේම ඒකලා සර්විස් චාර්ජ් එකක් ආය කරන්නෙත් නැහැ. සෝ ඉතින් ඒක අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න ඕනේ. පොරොන්දුවක් වුණා හැම බදාදම එහෙම නැත්නම් බ්‍රහස්පතින්දම වගේ ඔයගලන්ට මිනි බ්ලොග් එකක් අරන් එනවා කියලා. ඔයගොල්ලෝ මගේ මිනි බ්ලොග්ස් බලන්නේ නැහනේ. ස්පෙෂල් වීකෙන්ඩ් වීඩියෝස් විතරයි ඔයගොල්ලෝ මගේ බලන්නේ. ඉතින් ඒ හින්දා මට හිතුණා ආයේ ඔයගලන්ට මිනි බ්ලොග්ස් ගේන්නේ නැහැ කියලා. ආයේ back to normal මගේ සාමාන්‍ය විදිහට වීකෙන්ඩ් එකේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම ලස්සන ස්පෙෂල් වීඩියෝස් බලන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන්ම සැටර්ඩේ සන්ඩේ බලාපොරොත්තුෙන් ඉන්න. මම ඔයගලන්ට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවාමයි. guys මම යනවා අදට. see you in the next video. bye.